මේ තියෙන්නේ මම වැඩ කරන ආයතනයේ ඉල්ලා අස්වීමේ ලිපිය මම විසින් බාර දුන්න. එතකොට මේක බාර දීලා අදට දවස් 10ක් වෙනවා. මෙතනදී මට මේගොල්ලෝ හිඟ වැටුප් ලබා දීලා නැහැ. සහ මට පේ චීට් එකක්වත් මගේ සයිරු කාඩ් එකවත් මාහට තාම ලබා දුන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය පවත්වාගෙන යාමට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා මම. එතකොට මේගොල්ලොන්ගෙන් මුදල් ඉල්ලපුවාම ඒගොල්ලෝ මට දුන්නේ නැහැ. ඊට පසුව මම ලේබර් එකට ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් කරලා මුදල් ලබා ගන්නවා කියලා පැවසූ පසු මෙන්න මේ ලියුම ඔවුන්ට දෙන බවට මම ප්‍රකාශ කරයින් පසුව මාව මරණවා කියලා තර්ජනය කරා. ඊට පස්සේ මම ඒ පිළිබඳව කිසිම තැනකට ඉන්ෆෝම් කරන්න ගියේ නැහැ. මම ඒ පාර්ට් එකට වෙලා ඉන්නවා. සහ එතකොට මෙම ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්. ඔහු ජපන් ජාතික කාන්තාවන් දෙදෙනෙක් සමග විවාහ වෙලා තියෙනවා. එතකොට දැනට ජීවත් වෙන කාන්තාව ඔහු ජපානයේ බැංකුවක සේවය කරන කාන්තාවක් ජපන් ජාතික. දැන් මට ජීවත්වීමට ඉතා අපහසු තත්ත්වයක් තියෙන්නේ. ඉතිං මේ වගේ අවස්ථාවකදී මම කුමක් කළ යුතුද යන්න මට අදහසක් නැහැ. ඉතිං මට ජපානයේ මේ පිළිබඳව වගකිව යුතු නිලධාරීන් කවුරු හරි මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මාහට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා. මොකද මෙම ආයතනය ජපානයේ ලියාපදිංචි ආයතනයක්. එතකොට එහි තියෙන නීති රීති පිළිබඳව මම හරියට දන්නේ නැහැ. මට ඒ පිළිබඳව වගකීමක් සහිත කවුරුන් හෝ නිලධාරියෙක් ඉදිරිපත් වෙලා මේ ප්‍රශ්නය විසඳලා දෙන්න. එහෙම නොවුනොත් තවදුරටත් මට මගේ ජීවිතය පවත්වා ගැනීමට අපහසු වුණොත් මම විසින්ම මගේ සියදිවි හානි කරගන්නවා. මම මේ පාර්ට් එක ඇතුළෙම මම මගේ ජීවිතය නැති කරගන්නවා. මොකද විදේශිකයෙකු විදිහට මම ජපානයේ ආයතනයට සේවයට ආවට පසුව එම ආයතන වලින් මේ වගේ දේවල් සිදුවෙන එක මින් ඉදිරියට නතර වෙන්න ඕනේ. ඒ පිළිබඳව කවුරුන් හෝ නිලධාරියෙක් වගකිව යුතු නිලධාරියෙක් රජයෙන් හෝ ඉදිරිපත් වෙලා මැදිහත් වෙලා මේ පිළිබඳ සොයා බැලීමක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ගෞරවයෙන් ජපන් රජයට. ඉතින් මේක ඒ පුද්ගලයන් වෙත පුළුවන් තරම් ෂෙයා කරලා ඒ අයව දැනුවත් කරන්න කියලා මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා.